දේශගුණය යනු දීර්ඝ කාලයක් තුළ යම් ප්‍රදේශයක කාලගුණික දත්ත අධ්‍යයනය කර ඒ ඇසුරෙන් දක්වන සාමාන්‍ය පරිසර තත්ත්වයයි. ප්‍රධාන දේශගුණික සාධක කිහිපයකි. වර්ෂාපතනය, සාපේක්ෂ ආර්ද්‍රතාවය, උෂ්ණත්වය, ආලෝකය, සුළඟ, වායුගෝලීය පීඩනය, වලාකුළුවල ස්වභාවය, වාෂ්පීකරණයයි. ශ්‍රී ලංකාවේ දේශගුණය සැලකීමේදී ඒ සඳහා වඩාත් බලපාන සාධකය වන්නේ වර්ෂාපතනයයි. මෙම දේශගුණික කලාප වර්ගීකරණයේදී වාර්ෂික වර්ෂාපතනයට අමතරව භූමි භාවිතය, වනාන්තරවල ස්වභාවය සහ පස යන සාධක සහ නිරිත දිග මෝසම් වැස්සේ සක්‍රීය දායකත්වයද සැලකිල්ලටගෙන ඇත. වාර්ෂික වර්ෂාපතනයේ ප්‍රමාණය මෙන්ම ව්‍යාප්තියද සැලකිල්ලටගෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාප තුනකට වෙන් කරලා තියෙනවා. 1. තෙත් කලාපය, 2. අතරමැදි කලාපය, 3. වියලි කලාපය. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500ට වැඩි අතර ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හා නිරිත දිග වෙරළබඩ තෙක් පැතිරී ඇත. සුලභ පස් කාණ්ඩය වනුයේ රතු කහ පොට්සලික් පසයි. වියලි කලාපය ඩ්‍රයි සෝන් වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750ට අඩු ප්‍රදේශ වියලි කලාපයට අයත් වෙනවා. දිවයිනේ වැඩි ප්‍රදේශයක් අයත් වන්නේ මෙම කලාපයටයි. සුලභ පස් කාණ්ඩය වනුයේ රතු දුඹුරු පස්, චූර්ණමය නොවන දුඹුරු පස හා රතු කහ ලැටසොලික් හා ලවණ පස්සේ. අතරමැදි කලාපය ඉන්ටර්මීඩියට් සෝන් වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750 2500ත් අතර ප්‍රදේශය මේ කලාපයට අයත් වෙනවා. මෙම කලාපයේ පස්ස, ශාක ආදිය තෙත් හා වියලි කලාප දෙකෙහිම ලක්ෂණ පෙන්නුම් කරන නිසා මෙය වෙන වෙනම කලාපයක් ලෙස දක්වා ඇත. කෘෂි දේශගුණික කලාප මුහුදු මට්ටමේ සිට උස අනුව ප්‍රධාන දේශගුණික කලාප නැවත උප කලාපවලට වෙන් කළ තියෙනවා. 1. පහත රට කලාපය උච්චත්වය මීටර් 300ට අඩු. මැද රට කලාපය උච්චත්වය මීටර් 300ත් 900ත් අතර. උඩ රට කලාපය උච්චත්වය මීටර් 900ට වැඩි. මේ අනුව සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ කෘෂි දේශගුණික කලාප 7ක් හඳුනාගෙන ඇත. 1. උඩ රට තෙත් කලාපය 2. මැද රට තෙත් කලාපය 3. පහත රට තෙත් කලාපය 4. උඩ රට අතරමැදි කලාපය 5. මැද රට අතරමැදි කලාපය 6. පහත රට අතරමැදි කලාපය 7. පහත රට වියලි කලාපය. කෘෂි පාරිසරික කලාප දේශගුණය, පස, භූ විෂමතාවය හා භූමි භාවිතයේ විවිධත්වය එකිනෙකට සුසංයෝජනය වූ විට ඇතිවන සමාකාර පරිසර ලක්ෂණ වලින් යුත් ප්‍රදේශයක් කෘෂි පාරිසරික කලාපයක් ලෙස හඳුන්වයි. ලංකාවේ ප්‍රථම කෘෂි පාරිසරික කලාප සිතියම 1975 දී පානබොක්කේ මහතා සහ කන්නංගර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. මෙහිදී කෘෂි පාරිසරික කලාප 24ක් හඳුනාගෙන තිබුණා. මෙම වර්ගීකරණයට පදනම් වූයේ 75ක් සම්භාවිතා මට්ටමකදී මාසික වර්ෂාපතනය, පස් වර්ගය, භූ විෂමතාවය හා භූමි භාවිතයයි. මෙම කෘෂි පාරිසරික කලාප සිතියම 2003 වර්ෂයේදී ආචාර්ය බී.වී.ආර්. පුණ්‍යවර්ධන ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් සංශෝධනය කරන ලදී. මෙහිදී නූතන පරිගණක තාක්ෂණය, භූගෝලීය තොරතුරු පද්ධති GIS තාක්ෂණයේ දත්ත විශ්ලේෂණ පහසුකම් යොදාගෙන ඇත. මෙයට අමතරව වර්ෂාපතන දත්ත ලබාගත් මධ්‍යස්ථාන සංඛ්‍යාවද 381 සිට 646 දක්වා වැඩි කර ඇත. මෙම නව කෘෂි පාරිසරික කලාප සිතියමට තෙත් කලාපය තුළ පාරිසරික කලාප 15ක්ද, අතරමැදි කලාපය තුළ කලාප 20ක්ද, වියලි කලාපය තුළ පාරිසරික කලාප 11ක්ද හඳුනාගෙන ඇත. ඒ අනුව මුළු කෘෂි පාරිසරික කලාප ගණන 46කි. මෙම කෘෂි පාරිසරික කලාප සීමාවෙන් ස්ථිර නොවේ. කලින් කලට වෙනස් වේ. ඊට හේතු වශයෙන් පරිසරයේ සිදුවන වෙනස්කම්, උදාහරණයක් ලෙස දේශගුණික විපර්යාස, මායිම් නිර්ණය කිරීමේ දියුණු ක්‍රමවේද අනුගමනය, එක් රැස් කරන දත්ත ප්‍රමාණය, දත්ත විශ්ලේෂණය කරන නව ක්‍රම සොයා ගැනීම මගින් වෙනස් විය හැකියි. කෘෂි පාරිසරික කලාප සිතියමේ ප්‍රයෝජන ඒකාකාරී දේශගුණික තත්ත්වයන් ඇති ප්‍රදේශ හඳුනාගත හැකිවීම
යල හා මහ කන්නවල කාල සීමාවල් ලබාගත හැකිවීම හා ඒ අනුව වගා කටයුතු සැලසුම් කර හැකිවීම, ඒ කලාපයට සුදුසු භෝග නිර්දේශ කළ හැකිවීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම පහසුවීම, කෘෂිකාර්මික ඉඩම් කලාපීකරණයට උපකාරී වීම, ඉඩම් සංවර්ධනය හා සංස්කරණ කටයුතු පහසුවීම, කෘෂි ක්ෂේත්‍රයේ ආයෝජන වලින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවීම සහ අවදානම අඩු කරගත හැකිවීම.